මම පොදුවේ වචනයක් විදිහට අපි කියලා පාවිච්චි කරන්නේ. මේ ලෝක සත්වයා ඕකට තමයි දඟලන්නේ. පින්වත් මහණෙනි, කාමයන්ගේ ආදීනවයි මොකද්ද? පින්වත් මහණෙනි, ගිහි ජීවිතයේ ගෙවෙන කෙනෙක් ජීවත් වෙන්න සිල් පිගෙන ගන්න ඕන. දැන් ඔය ටික ඔක්කොම උපද්දවන්න ඔයාලා කොරියාවට රස්සාවක් කරන්න පැනගත්තානේ. ඔය රස්සාව කරන්න පැනගන්න කලින් ඉගෙන ගත්තානේ. දැන් පොඩ්ඩක් හරි මොලේ කියලා කලඳක්වත් අපිට තියෙනවා නම් අපි ආපස්සට චුට්ටක් හැරිලා බලන්න දෙයනේ ඉගෙන ගන්න වෙච්ච මහන්සිය. අපි ගම්වල අය මට මතකයි අපි උදේ නැගිටලා අපි ඉතින් හරි නැති බැරිකන් තිබ්බයි අපි. උදේට සීනි නෑ ගෙදර කහට ටිකක් බොන්න. අපේ අම්මා කහට ටිකක් පෙරලා දෙනවා කෝප් එකට. ඊට පස්සේ සීනි නැති නිසා බත් බත් එක අපි ගෙදර ඉදිච්ච ගමන් මුළු බතම කූරු ගන්න උඩ ටික තමයි කූරු ගන්න. ඒකල ඒකෙන් තමයි රැයට බෙදන්නේ. ඒතර උදේට යට දංකුඩ වගේ ටික තියෙන එක වෙන් වෙලා නැහැ කැට වගේ තියෙන. ඒකෙන් බත් කැටයක් අතට අරන් බත් කැටි කනවා කහර ටික බොනවා. මං හිතන්නේ ඔයාලා එහෙම කරන්නේ නැති කියලා. ඊට පස්සේ ඉක්මනට යනවා කුඹුරට වතුර දාන්න. වතුර දාලා මූණ කට හොදන කුඹුරට ගිහලා වතුර දාලා ඉක්මනට ඉස්කෝලේ යනවා. ඊට පස්සේ උදේ ඉඳලා හැන්දෑ වෙනකල් අපිට නම් සල්ලිත් නැහැ. ඉන්ටර්වල් මං යාළුවෝ මට ඕන තරම් ඉන්නවා. ඉගෙන ගන්න වෙලාවට පන්තියේ ඉන්න වෙලාවට යාළුවෝ ගොඩයි. මං යාළුවන්ගෙන් ඈත් වෙන වෙලාවක් තියෙනවා. ඒ තමයි ඉන්ටර්වල් වෙලාව. ඉන්ටර්වල් එකට බෙල් ගහපු ගමන් මම ඉක්මනට කාමරේ මේ පන්තියෙන් යනවා යාළුවෝ ළඟට එන්නේ නැහැ. මොකද ඒ වෙලාවට තමයි යාළුවෝ කෑම කන්න යන වෙලාව. ඒතර මං උන් එක්ක හිටියොත් උන්ට අපහසුවක්. යාළුවෝ වරින් යන අපිත් එක්ක කමු කියලා අපිව ඇදගෙන යනවා. එක දවසක් කෑවකි, දෙකක් කෑවකි. ඒ කෑමට වැඩිය යාළුකම වටිනවා. ඒ නිසා මං හැංගෙනවා. තනියෙන් ගිහලා ඔය ගහක් යට වෙලා මොන හරි කවියක් කිය හරි ඉන්නවා. හරියට දුක් විඳා. ඊට පස්සේ ඉගෙන ගන්න. ඔයාලගෙත් ඇති. මට මොන ගහලා තියෙනවා අපේ මාපේ යාළුවෝ. ඉගෙන ගන්න පොත් මේ බලන්න ගෙදර ලාම්බු එළිය නැතිකොට, ලයිට් නැතිකොට එළියට ගිහිල්ලා පාරයිනේ ලයිට් කණුව ළඟ බිම තියාගෙන මේ ඉඳගෙන පොත් බලපු අය මට මොන ගහලා මගේ යාළුවෝ ඉන්නවා. මං අවුරුදු 19ක් පොත් බැලුවේ ලාම්බු එළිය. උදේට නහය පොඩ්ඩක් මෙහෙම කළා වුණ කළු පාටයි ලාම්බු දැලි වෙතිලා. සමහර ලාම්බු අත වැදිලා ඉක්මනට පෙල්ලෙනවා. තව පොතකින් ගින්දර නිවනවා. මුළු පොට්ටි ඔක්කොම ලාම් තෙල් ගඳයි. ඊට පස්සේ අභ්‍යාසයක් පෙන්නන ටීචර් යනකොට මුළු පන්තියම ලාම් තෙල් ගඳ මොන කිහිල්මලක්ද කියලා පොත විශ්ව කරනවා. අපි ගොඩාක් දුක් විඳලා ඉගෙන ගත්තේ. ඊළඟ සමහර ළමයි වතුරේ මෙහෙම කකුල් දෙක ඔබාගෙන මේ පාඩම් කරන්නේ. කොහොම හරි ඕන කියලා. ඊට පස්සේ දැන් මං ළඟ මේ දවස්වල මං ළඟ පාඩම් කරන්න ළමෙක් ඇවිල්ලා වත් පිළිවෙත් කරන පාඩම් කරනවා ඉස්කෝලේ. අම්මා රුපියල් 3000ක් දුන්නලු ඒ 3000 එහෙම බෑගෙට දාලා තියෙනවා. මං ඇහුවා මේ ඇයි ඒ ගන්න නැත්තේ කියලා. කිව්වා මේ අම්මා ගොඩාක් දුක් මහන්සි වෙලා මේ සල්ලි දුන්නේ. මං කවදාවත් ওই රුපියල් 3000 දැන් පාවිච්චි කරන්නේ. මං යනවා මට වතුර ටිකක් බිව්වම ඇති කියලා කිව්වා. උදේ 6 ඉඳලා හවස 7 වෙනකල් ක්ලාස් එකේ ඉන්නවා වතුර විතරක් බීලා. ඊට පස්සේ මට ගාල්ලේ කරාපිටිය මෙඩිකල් ෆැකල්ටි ළමෙක් මුණ ගැහුණා. ඒ ළමයා මාත් එක්ක වෙලා කතා කළා. මට හිතුණා මේ ළමයට උදව්වක් කළොත් හොඳයි කියලා. ඊට පස්සේ අපේ ස්වාමීන් වහන්සේ නමකට කියලා ඒ ළමයාට ඉගෙන ගන්නට උදව්වක් කළා. ඒ ළමයා එහෙම වැඳ වැටලා කිව්වා ඔබ වහන්සේට පින් සිදු වේවා. අවුරුද්දක් මේ මෙඩිකල් ෆැකල්ටියේ හිටියා කිව්වේ ගින්දරක් එක කිව්වා. අද පාඩම් කරනකොට හෙට කන්නේ මොනවද කියලා හිතෙනවා. සල්ලි නැහැ කිව්වා.
ඉගෙන ගන්න විඳින දුක. ඊට පස්සේ උදේ පාන්දර අපිට හරි අමාරුයි. අපි දැන් මම සීතල පැත්තක කෙනෙක්. උදේ පාන්දර නැගිටින්න හරි අමාරුයි. ඉතින් ඔන්න අමාරුවෙන් බැරි ගිහිලා නැගිටිනවා. නැගිටිලා මූණ කට හොදා ගන්නකොට අපේ පැත්තේ කඳුනේ මේ පැත්තේ කන්දෙන් බස් එක එනවා. මේ පැත්තේ හෝල්ට් එක තියෙන්නේ. ඒතර බස් එක ඔය කැරකිලා ඔතෙන් එන්න කලින් ගෙදර ඉඳලා දුවන්න ඕන එකට. අම්මෝ දුවන දිවිල්ල. ඉගෙන ගන්න විදින දුක. ඊළඟට පොත් ගන්න සල්ලි නැතුව පොත්වල මේ කෙළවරේ ඉඳලා ලියන්නේ. ඊළඟට කවරෙත් ලියනවා. මේ පිට කවරේ මේකේ ලියනවා. මෙතනත් ලියනවා. අපිට රතු ඉරි ඕව නැහැ. ඔය හැම එකෙම ලියනවා. ඕ. ඉස්කෝලෙන් ට්‍රිප් එකක් යන දවසට එදාට අපි ගෙදර ගිහිල්ලා කියන්නේ ටීචර්ට හෙට ටීචර් නැහැ කිව්වා. හෙට ට්‍රිප් එකක් යනවා සල්ලි කිව්වා කියලා දෙමව්පියන් නම් වද දුන්නේ නැහැ. මං නම් වද දුන්නේ නැහැ. පුංචි කාලේ ඉඳලා. දුක් විඳා. මම සිමෙන්ති කොට්ට කර ගැහුවේ 9 වසරදී. 9 වසර කියන්නේ මට මතක හිටියේ අවුරුදු 14ක් විතර. 14ක් විතර ඇති. ඒ ඇයි මම හිතුවා මට අම්මලාට බෑ අම්මලා ගොඩාක් දුක් විඳලා කුලී වැඩ කළා මාව ඉස්කෝලේ යවන්නේ. ඒ නිසා මම රස්සාවකට යන්න ඕන කියලා රස්සාවට යන්නේ දෙයියනේ ඉස්සෙල්ලාම කිසිමින්ද කොට කර ගන්න දුන්නේ මට. ඇටකොටු ටික විතරයි දුන්නේ මගේ. මම මහාන වෙනකොටත් ඇටකොටු ටික විතරයි. ඊට පස්සේ සිමෙන්ති කොට කර ගැහුවා. කර ගහලා අවුරුදු 14. ඊට පස්සේ මාසේ අවසානයේ පඩිය හම්බුණා. ඉතින් මගේ පිනකට හැබැයි පඩිය අතට හම්බෙච්ච ගමන් මට මතක් වුණේ අම්මා. ඒ නිසා අම්මට චීත්තයයි තාත්තට සරමයි. එහෙම තමයි මං ගෙදර අරන් ගියේ. ඒ ඔක්කොම දුක් විඳ ඉගෙන ගන්න. කන්නේ නැතුව බොන්නේ නැතුව කොච්චර ඉස්කෝලේ මං කලන්ත දාලා වැටිලා තියෙනවද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ඉගෙන ගන්න ගියාට පස්සේ මොකක් හරි ජීවිකාවක් කරන්න ගියට ඔය ටිකයි කිව්වේ. ඔයාලගේ ජීවිතේ තව දේවල් ඇති. ඉගෙන ගන්න විඳපු දුක් ඔයාලගේ ජීවිතේ ඇති. දෙයනේ කල්පනා කරපල්ලා ඔච්චර දුක් විඳලා ඉගෙන ගත්තේ මේ කොරියාවේ ඇවිල්ලා මේ ගෑණියෙක් දිහා බලා ඉන්නද? මෙච්චර ඉගෙනගෙන මැරුණේ අවුරුදු ගාණක් මේ ටෙලිෆෝන් එකක් පිහිපියා ඉන්නද? එච්චර දුක් විඳලා ඉගෙන ගත්තේ මේ Facebook කියලා කොහේ හරි යන දැකලත් නැති කොහේ හරි ගෑණියෙක් එක්ක මේ මොකක් හරි chat කර ඉන්නද? අච්චර ඉගෙන ගත්තේ පොඩ්ඩක් ආපස්සට කල්පනා කරන්න. ඉගෙන ගන්න විඳපු දුක් පෑන් නැතුව හිටියා. පැන්සල් නැතුව හිටියා. ඔයාලගේ ජීවිතෙත් ඇති එක දුක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ විදිහට රස්සාවක් කරන්න ඕන කියලා ඉගෙනගෙන ඕන්න රස්සාවකට යනවා. මොකක් හරි රස්සාවකට ගිහලා මෙතන ඉන්නවා මේ දරුවෝ සමහර දරුවෝ ඇඟිලි කැපිලා. මේ රස්සාවල් කරන්න ගිහිල්ලා. මම දන්න ඉන්න වඩු වැඩ කරන ඉන්න අතවල් අහුවෙලා. කකුල් අහුවෙලා. රස්සාවල් කරන්න ගිහිල්ලා. ඊට පස්සේ ඒ රස්සාවල් කරන්න ගියාට පස්සේ සමහර වෙලාවට රස්සාවල් මෙහි රස්සාවල් කරන අතර හරි ගෑනු දරුවෝ නැහැ. මෙහි රස්සාවල් කරනවා හරි අම්මා මැරිලා තාත්තා මැරිලා මල ගෙදරට යන්න නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආණ්ඩුවේ රස්සාවක් හරි හමුදාවට ගිහින් හරි මොකක් හරි රස්සාවක් හොයාගන්නවා. මේ ඔක්කොම කරන්නේ සල්ලි හොයන්න. ඒකයි මේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ. මේ ඔක්කොම දුක් ඒ සල්ලි වලින් කරන්නේ පංචකාමයි. අරක තමයි පස්කම් සැප. ඒකේ විඳින දුක
ඒකට විඳින දුක කාමයේ ආදීනව. ආමියකට ගියට පස්සේ කොහොමද? එක ආමියකේ කොල්ලෙක් ඉඳලා තිබ්බා දවස් ගාණක් මුත්‍රා බිබි. පෙරේද මන්න මේ කොරියාවේ ළමෙක් ඇවිල්ලා කතා කළා. ඒ කොල්ල ආපු ගම දාලා තියෙන දීවර වලට. අරේ බනහා හිටපු කොල්ලේ මෙහි ආපු ගමන් දීවර වලට දැම්ම කියන්නේ ඒකට ලෝකෙම එපාලා මැරියනින් කියලා මට බෑ කියලා. දවස් 5ක් කාමරයකට දාලා වහලා කන්ටන් නැහැ බොන්නන් නැහැ මුකුත් නැහැ. මෛත්‍රී භාවනාවයි රුවන්වැලි සෑයයි හිත හිතා ඉඳලා මෛත්‍රී භාවනාව කරනවා රුවන්වැලි සෑය ගැන හිතනවා. මෛත්‍රී දවස් 5ක් පස්වෙනි දවසේ දොරෙන් ඔයාලා පුංචි පොඩි කොල්ලෙක් අවුරුදු 23ක වගේ. පස්වෙනි දවසේ ලියුම දීලා තෝ ඕන තැනක පළ කිව්වා. ඊට පස්සේ මේ අසුපට ඇවිල්ලා ටික කාලෙක නැවතිලා පොඩි රස්සාවක් හොයන් දැන් රස්සාවක් කරගෙන ඉන්නවා. පින නිසා බේරුණා. මැරුණා නම් ඇඟ හයිය නැති කෙනෙක් නම් දවස් 5 කියන්නේ මැරෙනවා. දෙයියනේ අම්මා කෙනෙක් මගේ අම්මා මාව මහාන කළ එක වේලක් කන්න බැරි වුණා කියලා. ඇයි ඒ? මං කිව්වා මට මහාන වෙන්න දෙන්න. නැත්නම් මං කන්න බොන්න නැතුව ඉන්නවා. කියලා උදේ කිව්වා. උදේ කිව්වේ මං. මේ විකාර කරන්න නැතුන් කාපන් කියලා බත් එක තියලා මොන හරි වට්ටක්ක කොලයි බතුයි. බත් එක මෙහෙම තියලා අම්මා කුලි වැඩට ගියා. කුලි වැඩට යන තැන් වලින් දවල්ට කෑම දෙන්නේ අම්මලාට. 12ට වැඩ නවත්තනවා එකට ආපහු වැඩට යනවා. 12ට ඉක්මනට අම්මා ගෙදර ආවා. මොන හරි කාලා ආපහු කුලි වැඩට යනවා. යනකොට මගේ කෑම එක එහෙම්ම තියෙනවා. හරිද? මගේ කෑම එක එහෙම තියෙනවා. ඊට පස්සේ ඒක දැක ගමන් මගේ අම්මා පිච්චුණා. අම්මා මං අතින් ඇවිල්ලා කිව්වා උඹ බත් ටික කාලා වුණ ලෝකික ඵලයන් කිව්වා. අම්මට මාව අතාරින්න පුළුවන් එක වේලක් මාව කන්න නැතුන් ඉන්නව අම්මට බලන්න බෑ. අම්මලයි වගේ. ඒතර අර කොල්ල දවස් 5ක් කාපු නැති බවත් අදටත් ඒ කොල්ලගේ අම්මා දන්නේ. ඒ කොල්ල දවස් 5ක් කාපු නැති බව යම්මා දන්නවනම් පොළොවේ පස් කාලා මැරෙනවා. රස්සාවල් හොයන්ට ඇවිල්ලා විඳින දුක. හමුදාවට ගිහිල්ලා කොල්ලෝ විඳින දුක. ඒකයි මේ කොම පංචකා කම්සපක් විඳින්න ගිහිල්ලා විඳින දුක. ඔය මහාන වෙන්නද ඔහම දුක් විඳින්නේ? නිවන් දකින්නද ඔහම දුක් විඳින්නේ? පංචකාමයට. පස්කම් සැපේට. නිවන් දකින්න දිව්‍ය ලෝක යන්න දොච්චර දුක් විඳින්නේ. ඊට පස්සේ කියනවා ආයිතින් සීතලයි කියලා බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් පුළුවන් ද ඔයාලගේ වැඩවලදී සීතලයි. රසණයි කියලා බෑ. මඳුරෝ ඉන්නවා මැස්සෝ ඉන්නවා කියලා බෑ. අවුහුලන් තියනවා සර්පයෝ ඉන්නවා කියලා බෑ. කොටි දැන් මේ හමුදාවට ගියට පස්සේ යුද්ධ කරගෙන යනකොට අපෝ පැත්තේ සර්පයෝ ඉඳිද්ද දන්නේ. කුණ කට්ටෝ ඉඳිද්ද දන්නේ කියලා කැලෑමැදින් නොයා ඉන්නද? යුද්ධයක් තියෙනකොට දැන් සීතලයි බං දැන් රස්නේ බං කියලාද? කට්ටු මැදින් යකා යන්න එපැයි. ඔය වාගේ දුකකට දෙමව්පිය ළමයි යවනවානේ පඩිය නිසා. පංචකාමයට. ඔය කිසිම දුකක් නැති මහානකමට එනවට කොල්ලෙක් අම්මලා කැමති නැහැ. පංචකාමය නිසා. බඩගින්නෙන් පිපාසෙන් මෙරි හරි රස්සාවල් කර මෙරි හරි රස්සාවල් කරන්න වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරා. මට ආමිකේ මහත්තයෙක් කිව්වා රෑ මොනවා හරි බඩගින්නේ ගෝ මොනවා හරි යන ගමන් දාගෙන යනවා කිව්වා. ඊට පස්සේ ගිහිල්ලා ඔය හම්බෙන කොටයක් උඩ ඉඳගෙනවත් කනවා කිව්වා. කාලා උතන බුද්ධිය කරනවා කිව්වා. පහුවද ඇහැරලා බලනකොට කොටයක් කියලා ඉඳගෙන තියෙන මැරිච්ච මිනිහක් උඩලු. මිනිහ උඩ ඉඳගෙන කන්ට සිද්ධ වෙනවා. මිනිත් එක්ක ජීවත් වෙන්න සිද්ධ වෙනවා. පංචකාමය.